මේක වෙනස්ම කතාවක්. අද අපි ඇවිල්ලා ඉන්නේ ලංකාවේ අහසටත් උඩින් තියෙන මාලිගාව හොයාගෙන. සමහරු මෙතනට අහසේ පාවෙන මාලිගාව කියලාත් කියනවා. තවත් සමහරු මෙතනට දිව්‍ය ලෝකෙ කියලාත් කියනවා. එහෙනම් එන්නකෝ අපිත් එක්ක ඒ කතාව ඇත්තද කියලා බලන්න. අපි මේ ගමන පටන් ගත්තේ කොළඹ ඉඳන්. කිලෝමීටර් 170ක් වගේ දුර පෙන්නවා. අපිට සුන්දර නුවරඑළිය නගරය පහු කරගෙන තමයි රිකිල්ලගස්කඩ කියන මේ සුන්දර ගම්මානයට යන්න තියෙන්නේ. ඒ අතරමඟ ගමන නම් පුදුම ලස්සනක් තිබ්බේ. කොළඹ කොළ පාට තේවතු මැදින් මීදුමෙන් පිරුණු පාරවල් මැදින් යද්දි ඇඟට දැනෙන සනීපය කියන්න වචන නැහැ. මාරබැද ගාඩන්ස් රිසෝට්ස් වලාකුළුවටත් උඩින් තියෙන මාලිගාව බලන්නයි අපි මේ හදන්නේ. එහෙනම් ඔයාලත් එන්න අපිත් එක්ක මේ කතාව ඇත්තද කියලා බලන්න. අපි මෙයාලගේ ෆුල් බෝඩ් ඩබල් රූම් එකක් තමයි ගත්තේ. ඉතින් අපිට මෙයාලා සෙකන්ඩ් ෆ්ලෝර් එකේ මවුන්ටන් විව් එක හොඳටම තියෙන මෙන්න මේ රූම් එක තමයි ඇරේන්ජ් කරලා තිබ්බේ. සීතල හුළඟකුත් එක්ක බැල්කනියට වෙලා ඈත පේන කඳ දිහා බලා ඉන්න එක වෙනමම වයිබ් එකක්. මගේ බර්ත්ඩේ එක දවස් තමයි අපි හොටෙල් එකට ගියේ. එයාලා මේ වගේ ලස්සන සර්ප්‍රයිස් එකකුත් මට ඇරේන්ජ් කරලා තිබ්බා. අපි ඒ රස කේක් එකත් කාලා හොටෙල් එකේ ලස්සන බලන්න ගියා. ඔයාලත් එන්නකෝ කොහොමද මේ හොටෙල් එකේ ලස්සන කියලා බලන්න. ඇත්තටම මෙතන මාරම ලස්සනයි. අපි පූල් එකේ ගාඩන් එකේ එන්ජොයි කරද්දි දන්නේම නැතුව දවස ගෙවිලා ගියා. රෑ වෙද්දි අපිට මෙන්න මේ වගේ වයිබ් එකක් තමයි බලන්න පුළුවන් වුණේ. එකපාරටම ආපු මීදුමකින් මුළු හොටෙල් එකම වැහිලා ගියා. එන්නම සීතල වැඩි නිසා අපි ගියා හොටෙල් එක ඇතුළට. අපි ඇතුළට යද්දි උණුමුණු සුප් එකත් එක්ක මෙන්න මේ රස වෙස්ටර්න් ස්ටයිල් එකට යන ඩිනර් එකක් ඒගොල්ලෝ අපිට ඇරේන්ජ් කරලා තිබ්බා. ඩෙසර්ට් එකට අපි try කළේ චොක්ලට් අයිස්ක්‍රීම් එක වටලප්පම්. ඒකත් පුදුම රසක් තිබ්බේ. ඔයාලට මතකද අපි කිව්වා මේක වෙනස්ම කතාවක් කියලා. එහෙම කිව්වේ මෙන්න මේ ලස්සන view එක තියෙන නිසා. උදේ ඇහැරෙද්දි අපිට හිතුනේ අපි ඉන්නේ අහසටත් උඩින්ද කියලා. ඉතින් සමහරු කියන කතා හරි. ඇත්තටම මේක අහසේ පාවෙන දිව්‍ය ලෝකයක්. වලාකුළු මාලිගාවක්. අපි උදේම රිෆ්‍රෙෂ් වෙලා පහලට යද්දි මේගොල්ලෝ අපිට රස කොළ කැඳ එකක් ඇරේන්ජ් කරලා තිබ්බා. ඉතින් අපි රස කොළ කැඳ එකක් බීලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න කියලා හිතාගෙන අපි ගියා මෙඩිටේෂන් ඒරියා එකට. ඔයාලත් දවසක ආවහම මෙන්න මේ මෙඩිටේෂන් ඒරියා එකට ඇවිල්ලා යන්න අමතක කරන්න එපා. මොකද මෙතනදී මාරම නිදහසක් හිතට දැනෙන්නේ. තව දෙයක් මෙතනදී ඔයාලට එයාලගේ පුංචි ලෝකාන්තයත් බලා ගන්න පුළුවන්.
අපි ටිකක් රිලැක්ස් වෙලා ඇද්දි ඒගොල්ලෝ අපිට වෙස්ටර්න් ස්ටයිල් එකේ බ්‍රෙක්ෆාස්ට් එකක් ඇරේන්ජ් කරලා තිබ්බා. ඔයාලට පෙන්වන්න බැරි වුණානේ. මේ තියෙන්නේ යාළගේ රෙස්ටෝරන්ට් ඒරියා එක. මෙතනදී අපිට කෑම කද්දි දැනෙන්නේ අහසේ පාවෙන රෙස්ටෝරන්ට් එකක ඉඳන් කෑම කනවා වගේ. ඒ වගේම මෙයාලගේ හොටෙල් එකේ තව ලස්සන තැන් ගොඩක් තිබ්බා. එන්නකෝ යන්න අපිත් එක්ක ඒවත් බලලම එන්න. අපි මෙයාලගේ ශ්‍රී ලංකන් ස්ටයිල් එකට හදපු රස්ම රස කෑම එකක් කාලා තමයි හොටෙල් එකකින් එන්න පිටත් වුනේ. ඔයාලත් දවසක අනිවාර්යයෙන්ම මෙතනට ඇවිල්ලා යන්න එන්න. මෙතන ඔයාලා එන්නම ඕනි තැනක්. ඉතින් මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න අදම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්.